ආයිපුවන් උත්සව සමයක් ළඟ වෙනවා. මම දන්නවා ගෙදර දොරේ කොච්චර වැඩ කටයුතු බහුල වුණත් මේ වෙලාවේ ඔබ ගෙමැද්දට ඇවිදilla අපිව බලාපොරොත්තුෙන් ඉන්නවාද? මම දන්නවා අදත් අපි ඔබට වාසනාව අරන් එනවා කියලා ඔබ විශ්වාස කරනවා. ඔව්. වෙනද වගේම අද මේ 272 වන මහජන සම්පත දිනුම් අදින ජාතික ලොතරැයි මණ්ඩලය වෙනුවෙන් සම්පත් රේඛා තුලින් අපි ඔබ හමුුනේ. අද අපේ මුල් දිනුම් ලන්සුව ලක්ෂ 5යි. ආයිබෝවන් මම හිතන්නේ අද තවත් දෙයක් කියන්න කලින් ඔබට තියෙනවා බොහොම සතුටුදායක නිවේදනයක් කරන්න. විශේෂයෙන්ම කන්ද උඩරට යාපදේ කියන්නේ කෑගල්ල ප්‍රදේශයේ ජනතාවට ඉතාමත් සතුටුදායක ඒ වගේම බොහොම වැදගත් ආරංචියක්. ඒ තමයි ජාතික ලොතරැයි මණ්ඩලයේ ශාඛා කාර්යාලයක් විවෘත කරනවා කෑගල්ල නගරයේදී දෙසැම්බර් 1 වෙනිදා. ලබන 1 වෙනිදා. නේද රේණුක? ඔව් මම හිතන්නේ. ඉතින් මේ රේණුක හිතුනේ නැද්ද අද ටිකට් පතක් එහෙම ගන්න? උත්තර දෙන්න ඕනේ මේ ප්‍රශ්නෙට. ඔව් ඉතින් උත්තර දුන්නොත් බොහොම සතුටු වෙනවා. මම ඒ කියන්නේ නිමල් සතුටුයි මම ටිකට් පතක් ගත්තයි කියලා අහන්න. නෑ ඉතින් ටිකට් පතක් අරගෙන වාසනාවක් උදා වෙනවා තවත් සතුටුයි. ඔව් එහෙම ගත්තයි කියලා හිතමුකෝ. ඇයි? අදුනොත් මොනවද කරන්න බලාපොරොත්තු නැත්නම් අපි හිතමු යන්තම් නූලෙන් වාසනාව අහිමි වුණොත් එහෙම මොනවද හිතෙන්නේ? අහිමි වුණොත් ඉස්සෙල්ලාවේ ඇදුනොත් නම් ඉතින් හිතන්න බෑ. ඔව්. අහිමි වුණොත් ඉතින් ඒ කරන්න දෙයක් නැහැ ඉතින් නේද හිත හදා ගන්න ඕනේ ඒක. එහෙම වුණේ ඉතින් ඒ හොඳට මොකක් හරි හොඳක් වෙන්න පුළුවන් සමහර විට ඇදුන්නේ නැත්නම් හැම දෙයක්ම වෙන්නේ හොඳටයි කියලා. ඔව්. ඔව් ඇත්තටම මේ හැම දෙයක්ම වෙන්නේ හොඳටයි කියන එක අපි හැම වෙලෙම පාවිච්චි කරන වචනයක් නේද? ඉතින් දැන් රේණුකත් කියන හැම දෙයක්ම වෙන්නේ හොඳට කියලා. මට සමහරවිට කියවෙන හැම දෙයක්ම වෙන්නේ හොඳට කියලා. නෑ ඉතින් ඇත්තටම නිමල් දැන් ඒක ඇදුන්නේ නැත්නම් හිතට දුකයි ගොඩක් ප්‍රශ්නනේ. ඉතින් ඒක හොඳට වුණා කියලා හිත හදා මම දැන් ලේසිම මාර්ගයේ හිත හදාගන්නනේ. කරදරයක් නැත්නම්. ඔව් ඊළඟ සතියක ඊට වඩා වැඩි ජයමල්ලක් තියෙනවා. අනිත් එක ඉතින් ඒ රුපියල් 10 අපතේ යන්නේ නෑනේ නේ. මොකක් හරි මහජන කර්තව්‍යයකට යෙදවෙනවනේ කොහොමද? ඇත්තටම අපේ ජන ජීවිතේ හුඟක් වෙලාවල් රේණුක අපිට මේ ජීවිතේ හුඟක් ගැටලු වලට මැදි වෙලා ඉන්න අවස්ථාවලදී අපිට හැම වෙලේම කියවෙන වචනයක් මම මේ අද මේ මතක් කරගත්තේ හැම දෙයක්ම වෙන්නේ හොඳට කියලා. මන්ද අපි ආගම දහමට හුඟක් ලංව ජීවත් වෙන අය වශයෙන් අපේ විශේෂයෙන් අපේ ගැමි සංස්කෘතිය අපේ දේශීය සංස්කෘතිය මේ ආසියානු රටවල් වල හුඟක් අපි ආගම දහමට ලැබී කරදරයක් වෙනකොට සමහරලාට කියනවා හැම දෙයක්ම වෙන්නේ හොඳට නැත්නම් පෙර ආත්මේ කරගත්ත හැටි තමයි. ඔව් හැබැයි මෙහෙමයි ලොකු අතුරු අන්තරවල නැතු. ඒ කියන්නේ දැන් මොහොකාරී හැප්පිලා හරි එහෙම හිතන්න බෑ ඉතින් ඒක උනේ හොඳට කියලා හිතන්නේ කොහොමද? නෑ ඉතින් ඒක ඒ වෙලාවට කියනවා ඉතින් పూర్ව කර්ම කියලා. ඔය ඒ කියන්නේ මොනවා හරි දෙයකට වරද පටලවලා හිත සනස ගන්නවා. එහෙමනේ. නෑ එහෙමත් නෙමෙයි හැම වෙලේම මිනිස්සුන්ට සැනසෙන්න අපිට කිසියම් හේතුවක් අපි හදාගන්න. ඒක තමයි තමන්ගෙන් පිට මොනවා හරි දෙයකට ඒ අපේ දුක වේදනාව බාර දීලා අපි හිත හදා ගන්නවා. ඒක උනේ මේකයි කියලා. ඔව් දැන් තවත් ආගමිකයෙන් හිතන්න පුළුවන් දේව කැමැත්ත අනුව හැම දෙයක්ම සිද්ධ වෙන්නේ කියලා. හැබැයි ඉතින් විශේෂයෙන් මෙහෙම දෙයක් අපි මතක තියාගන්න ඕනේ. දැන් මොන වගේ දේවල් කියලා හිත හදාගන්න හැදුවත් අපි කිසියම් මේ උත්සාහයක් දරන්නේ නැත්නම් ඒ කියන්නේ අපි දියුණු වෙන්න දරන උත්සාහයයි ධෛර්යයයි මම හිතන්නේ ඒ තියෙන ආත්ම විශ්වාසයයි තියෙනවා නම් අපිට ඔය මොන විදිහේ දේවල් හදවතට ආවත් අපිට දියුණු වෙන්න පුළුවන්. ඔව් අනිත් එක නිමල් දැන් ඇත්තටම දැන් අපි ඒ සමහරක් දේවල් වාසනාවක් අහම අපි පින කියලා හිතනවා. නමුත් මං හිතන්නේ උත්සාහය අවශ්‍යයි. දැන් අපි උදාහරණයක් වශයෙන් ගමු අපේ මහජන සම්පත. ඒ කියන්නේ ලොතරැයි දිනුම් ඇදීමක් ඔබට දිනුමක් ඇදෙන්න ටිකට් පතක් මිලදී ගත යුතුමයිනේ. ඉතින් නිකන් හිටියයි කියලා ලොතරැයි දිනුමක් ඇදෙන්නේ නැහැ. ලොතරැයි දිනුම් පතක් ගන්නම ඕනේ. ඉතින් එතකොට එතන තියෙන උත්සාහයනේ. උත්සාහය සමග වාසනාව එකට මිශ්‍ර වෙලා. සමහර අය කියනවා මේ පාරක් දිනුමක් ඇදුන්නේ නැහැ නේ කියලා. ඉතින් ටිකට් කීයක් ගත්තද කියලා නෑ මේ පාර ගත්තේ නැහැ. ඉතින් පුංචි කතන්දරයක් මතක් වුණා රේණුකා. දැන් මේ දවසක් මේ කැලේක ගිහිල්ලා තියෙන දඩයක්කාරයෙක් තමන්ගේ ගෝලයාත් එක්ක දඩේන්නේ. යන වෙලාවේ ඒක ගල්පතුරක කකුල වැදිලා දඩයක්කාරයා කකුලේ මහපට ගිල්ල තුවාල වෙලා ලේ ගණන් ගත්තලු. ඒ වෙලාවේ ගෝලයා නම් කවලු මහත්තයව ගණන් ගන්න එපා. හැම දෙයක්ම වෙන්නේ හොඳට කියලා. කේන්ති ගියාම මේ දඩයක්කාරයා මේ වේදනාවත් එක්ක අල්ලත් තල්ලු කරලා ළඟට ගිහින් පාළු වලකට තල්ලු කරලා කේන්තියෙන් ගියා. යනකොට මේ අතරමඟදී නිදානයක් ගන්න යන හොරු කට්ටියකට මේ මිනිස්සයා හමුුණා මේ දඩයක්කාරයා. ඒ නිදාන ගන්න යන කට්ටිය ගිහිලා තියෙන්නේත් මේ බිල්ලට දෙන්න හොඳ කෙනෙක් හොයලා. මේ මිනිස්සයා කරේ තියාගෙන දැන් අරන් යනවා බිල්ලට දෙන්න. අරන් යනකොට මොකද වෙලා තියෙන්නේ? මේ ලේ දැකලා කියලා තියෙනවා. මේ ලේ තුවාල වෙච්ච අය බිල්ලට දෙන්නේ නැහැ කියලා අතහැරලා. අනේ අර මිනිස්සුන්ට අනුකම්පාව හිතෙනවා මිනිහා මං දැම්මනේ වලකට කියලා. ආපහු ඇවිල්ලා ගොඩ ගත්තලු. ගොඩ අරන් කිව්වා අනේ මට සමා වෙන්න මෙන්න මෙහෙම දෙයක් වුණා. මේ කියපු වචනෙට මට කේන්ති ගියේ. නෑ ඉතින් මහත්තයෝ මටත් ඒ දේ සිද්ධ වුණේ. හැම දෙයක්ම වෙන්නේ හොඳටනේ කියලා. ඇයි ඔයාට කොහොමද ඒක වුණේ?
නෑ ඉතින් මේ නැත්තම් මාවල්ලක මාවනේ අල්ලගන්නේ මම හොඳට හිටියා නම් එහෙම බිල්ලට දෙන්න කියලා. ඉතින් මේ වගේ මොන වගේ අදහස් අපේ හිතට ආවත් අපි ධෛර්යය උත්සාහය හැම වෙලේම යොදන්න ඕන. ඊට වඩා දැන් වැදගත් අපි වාසනාවන්ත අංක ටික තෝරන එක. දැන් රේණුකාගේ වාරය. නිමල් කිව්වා දැන් මගේ රාජකාරිය කියලා. ඔය රාජකාරිය මුල්ම අංගයේ අධ්‍යක්ෂණ මණ්ඩලය අඳුනලා තියෙනවා. විගණන සමාගම වෙනුවෙන් විගණන නිලධාරී ජී.සෙලා මහතා. ජාතික ලොතරැයි මණ්ඩලයේ විධායක නිලධාරී ලාල් ජයරත්න මහතා. පොලිස් අධිකාරී රංජිත් සමරකෝන් මහතා. අද පරිගණක නිල වාර්තාව ලබා දෙනවා එම්.එෆ්. ෆයිසල් මහතා. එහෙමනම් වෙනදා වගේම මගේ ප්‍රාර්ථනාව ඔබට ජය. මේ තමයි මුල්ම අංකය. දැන් අපි බලමු ඔබට අද වාසනාව ගෙන මුල්ම අංකය මොකක්ද කියලා. වෙනදා වගේම අදත් මේ වාසනා කුඩුවට දාන්නේ අංක 1 2 3 4 සහ 5 සඳහන් වාසනා පන්දු. අද මුල් දිනුම ලක්ෂ 5යි. මුල්ම අංකය අංක 1. අද නිමල් මුලින් ඉඳන්ම පටන් ගන්න හදන්නේ ඔන්න. අංක 1ෙන්ම පටන් ගත්තා නේද? මේ තමයි දෙවෙනි අංකය ලබා දෙන වාසනා කූඩුව. පිළිවෙලට නම් ඉතින් එනවා දෙකේ ඉලක්කම. ඔව් බලමුකෝ. අංක 5. ඒක දිනාවනේ. රේණුකා කවද පිළිවෙලට ඇද්දේ නේද? නිමා ගත්තේ නැද්ද අද? දිනුපත. ගත්තද නම්බරය යනවා? නෑ ඒක මට අනවශ්‍ය ප්‍රශ්නයක් නේද? නෑ. අද ලොතරැයි ටිකක් ගත්තා. අංක 6 පිළිවෙලක් තියෙනවා. 5 ඊළඟට 6. වෙනකව කවුද පිළිවෙලට ඇද්ද කිව්වට? ඔව්. මේ තමයි 10 වෙනි අංකය ලබා දෙන වාසනා කූඩුව. අපි බලමු මේ අංකය. අංක 6. මොකද වෙන්නේ? ඒක තමයි නේද? මම හිතුවා අංක 7 විද කියලා. මේ තමයි 5 වෙනි අංකය ලබා දෙන වාසනා කූඩුව. ඉතින් සීයේ වාසනාව. 7500ක් තියෙනවා. පස්වෙනියට අංක 4. උත්සාහවන්තයා ජයගනි නේද නිමල්? උත්සාහවන්තයා කවදාවත් ජයගනි. ඔව්. මේ තමයි ඔබේ ජයග්‍රහණයේ තීරණය වෙන අවසාන අංකය. වාසනාවන්තම අංකය. වාසනාවන්තමනේ. අවසානයේට අංක 1. එකෙන් පටන් අරගෙන එකෙන්ම අවසාන කරා. ඔව් දැන් වාසනාවන්ත අංකය අපි තෝරගත්තා. දැන් තියෙන්නේ පරිගණක යන්ත්‍රයට යොමු කරලා අද වාසනාව මොන ප්‍රදේශ වලට කොහොම යොමු වෙලා තියෙනවද කියලා බලන්න. නේද රේණු? ඔව් අපි තමත් සතුටින් නිවේදනය කරනවා අද එම ජයග්‍රහණය හිමි වෙලා තිනවා කිසියම් කෙනෙකුට
මැද කොළඹ වෙළඳ නියෝජිත ටීජේ පීරිස් මහතා තමයි එම ටිකට් පත අලෙවි කරලා තියෙන්නේ. ඉතින් රේණුකා ඔව් දැන් ඉතින් මං හිතන්නේ ඔබත් දන්නවා කිසියම් කෙනෙකුට ජයග්‍රහණයක් හිමි වුණා කියලා. මම හිතනවා ඒ ජයග්‍රහණය වෙනුවෙන් සතුටු වෙන පරහිතකාමී සිතක් ඔබටත් තියෙනවා කියලා. කොහොම නමුත් ලබන සතියේ වාසනාවන්තයා ඔබ විය හැකි. සතියේ 273 වන මහජන සම්පතින් අපි ඔබ හමු වෙන්නේ. වෙනද වගේම ජාතික ලොතරැයි මණ්ඩලයේ අනුග්‍රහයෙන්. එහෙමනම් අදට අපට ඔබෙන් සමු ගැනීමට අවසරයි. ඔබ සැමටම සුබ රාත්‍රියක්. ආයුබෝවන්. ආයුබෝවන්.